හායි යාළුවනේ ඉතින් කොහොමද? ඔයාලට කියන්න ගොඩාක්ම දුක කතාවක් තියෙනවා. ඉතින් මම ඒක ඔයාලට අන්තිමටම කියන්නම්. මගේ channel එකේ දිගටම වීඩියෝ බලන්න රැඳිලා ඉන්නවද නැද්ද කියන එක මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ පස්සේ තීරණය කරන්න. ඉතින් මම දිගටම වීඩියෝ ගේනවා. හැබැයි ඉතින් වෙනස් වීඩියෝ තමයි ඔයගොල්ලන්ට ඊට පස්සේ ගේන්න වෙන්නේ. අද වීඩියෝ එකේ මුලින්ම තියෙන දේවල් කියමුකෝ. මම අන්තිමට මම මේ කියපු කාරණේ ගැන විස්තර කරලා කියන්නම්. මුලින්ම ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ හස්බන්ඩ් එක්ක. ඉතින් එයාගේ හස්බන්ඩ්ගේ නෑයෝ වගේක් එනවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම කට්ටිය 7 දෙනෙක් එනවා. ඉතින් මමයි හස්බන්ඩ්ුයි එක එකතු කරාම 9 දෙනෙක්. ඉතින් 9 දෙනෙක්ට අපි කෑම හදන්නේ මම තනියම. මම මේ වෙනකන් තාම ගොඩක් අයට කෑම හදලා නෑ. ඒ කියන්නේ ඉතින් නෑදෑයෝ එහෙම එන දවස්වල තනියම මේ කෑම හදලා නැහැ. බලමු අපි කොහොමද හදන්නේ කියලා. ඉතින් මං හස්බන්ඩ් එක්ක කඩේ ගිහිල්ලා කෑම හදන්න අවශ්‍ය කරන දේවල් ගෙනාවා. කුකුල් මස් ගෙනාගත්තා. ඉතින් කුකුල් මස් අර පොඩි තියෙනවනේ මොනවද කට් පීස් කියලා තියෙනවා. ඉතින් ඒන්ම මේ කුකුල් මස් කෑලි දෙකක් ගෙනාවා. ඉතින් පැකට් දෙකක්. ඒ දෙක කපලා මම දැන් හොදගන්න තමයි හදන්නේ. වතුර හොඳට බේරෙන්න තියලා අර සීතල කූල් එක යන්න තියලා වතුර එක දාලා තියලා තමයි මම මේ ගන්නේ. මුලින්ම කුකුල් මස් ටික හොඳට කපාගෙන ඒකේ තියෙන හැම කෑල්ල හොඳට ගලවලා අයින් කරගන්නවා. මේ විදිහට අයින් කරලා කුකුල් මස් ටික කපා ගන්නවා පොඩි පොඩි කෑලි වලට. මේ තියෙන යාළුවනේ කුකුල් මස් ටික කපලා හොඳට හොදලා තියෙන්නේ වතුර බේරෙන්න ඇරලා. හැබැයි මේකේ අර වතුර වල තෙත ගතිය ටිකක් තියෙනවා. මුලින්ම මම දාගන්නවා කුකුල් මස් එකට මිරිස් කුඩු. ඊට පස්සේ ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ තියෙන ඉතින් හොඳට කලවම් කරගන්න. හොඳට මේ විදිහට කුකුල් මස් ටික කලවම් කරගන්න ඕනේ. කලවම් කරලා හොඳට සීසන් වෙන්න මේ පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ අපි කුකුල් මස් එක හදාගන්න අවශ්‍ය කරන ලුණු මිරිස් ඒ වගේ දේවල් ටික කපා ගමු. මම කුකුල් මස් එකට දාගන්නේ මේ දේවල්. ඉතින් ලුණු ටිකක් කපා ගත්තා, අමු මිරිස් කරල් ටිකක්, ඒ වගේම තක්කාලි ගෙඩියක්, සුදු ලුණු, රම්පේ, කරපිංච තමයි මම ගන්නෙ. මේ තියෙන්නේ සීසන් වෙන්න තියාගත්ත කුකුල් මස් ටික. ඉතින් යාළුවනේ එක එක්කෙනා කෑම හදන විදිය වෙනස්. මම හදන්නේ මේ විදිහට. මම පළවෙනි පාර හදන නිසා මේ විදිහට හදලා try කරලා බලනවා. ඔයගොල්ලොත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම මේ ගොඩක් රසට තිබුණා. මුලින්ම මේ තාච්චියක් මේ විදිහට ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට මේ තෙල් ටික රත් වුණාම අබ ටිකක් දා ගන්නවා. අබ ටික හොඳට බැදුනට පස්සේ මම අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා ඒ වගේ දේවල් ටික දා ගන්නවා හොඳට බැදෙන්න. ඉතින් ඒ ටික හොඳට බැදෙනකන් මම සාමාන්‍ය ගින්දරේ බැද ගන්නවා. ඉතින් ඒ ටික හොඳට බැදුනට පස්සේ අනිත් එළවලු අපි කපාගත්ත මොනවද ලුණු, තක්කාලි ඒ වගේ අනිත් දේවල් ටිකත් මේකටම මම දා ගන්නවා. ඉතින් මම මේක හදාගන්නකොට කලින් මිරිස් කුඩුයි 3-5 කුඩුයි පොඩි තාච්චියක වෙනම බැදලා අරන් තියාගත්තා. කළු කරගත්තා. ඉතින් ගොඩාක් කළු කරගත්තේ නෑ. තාච්චික දාලා හොඳට බැදෙනකන් තියලා අයින් කරගත්තා. ඒකත් ලුණු මිරිස් ටික හොඳට බැදුනට පස්සේ තෙම්පරාදු වුණාට පස්සේ අර බැදගත්ත 3-5 කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි මේකට දාගන්න ඕනේ.
ඒ වගේම මම මේකට ගොරකා ටිකකුත් දාගන්නවා. දාලා හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට බැදලා අයින් කරගත්ත මිරිස් කුඩු ටිකයි තුන පහ කුඩු ටිකයි එකට මේ විදිහට දාගන්නවා. ඉතින් එකටම කරලා ටික බැදගෙන මේ විදිහට තෙලේ හොඳට මේ කලවම් කරගන්නවා ලුණු මිරිස් එක. මට මේකට මම ලුණු ටිකකුත් දාගන්නවා. මම අර චිකන් එකට ලුණු දාගත්ත නිසා සාමාන්‍ය ප්‍රමාණයක් තමයි දාගන්න ඕනේ. ඕගොල්ලෝ රස අනුව බලලා මදි නම් විතරක් මේකට ලුණු දාන්න, නැත්නම් දාන්න එපා. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම කරන්නේ මේ කුකුල් මස් ටික මේ ලුණු මිරිස් තෙලට දාගත් එකට දාගන්න එක. ඉතින් මේ කුකුල් මස් වල හොඳට මේ තෙත ගතිය තිබුණා. ඉතින් තවමත් මේ ඒ නිසා මම කරන්නේ මේ කුකුල් මස් ටික මේ තුන පහ මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කරලා ලිපේ තියලා මේ අඩුම ගින්දර අඩු කරලා ටිකක් හොඳට කලවම් කරලා වහලා තියන්න. මේ එතකොට අර කුකුල් මස් වල තියෙන මේ වතුරෙන් කුකුල් මස් ටික හොඳට තැම්බෙනවා. ඒව වතුරේ හොඳට උරාගෙන මේ තැම්බිලා විනාඩි 5ක් විතර තියන්න. විනාඩි 5ක් විතර තියලා ඇරලා ආපහු කලවම් කරලා තව විනාඩි 10ක් විතර වගේ තියන්න 5ක් විතර. එතකොට හොඳට කුකුල් මස් ටික අර මේ ඒ වගේ තියෙන ඇතුලේ උරාගෙන තියෙන වතුරින්ම තැම්බෙනවා. වතුර දාන්න එපා එතකන්. ඉතින් මේ බලන්න ඔයගොල්ලන්ට හොඳට පේනවා ඇති මේ කුකුල් මස් වල තිබ්බ වතුර හොඳට මේ උරාගෙන මේ ඒවා කුකුල් මස් ටික හොඳට තැම්බිලා තියෙනවා. ඉතින් තුන පහ ටිකත් හොඳට අල්ලගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මේ වෙලාවේ කැමති නම් මේ වතුර අණු කෝප්පයක් විතර එකතු කරගන්න පුළුවන්. නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් වුණත් එකතු කරලා හොඳට තැම්බෙන්න දෙන්න. ඉතින් මම තව විනාඩි 5ක් විතර මේක තැම්බෙන්න තියෙනවා. මොකද වතුර ගතිය හොඳට තව තිබුණා. ඒකෙන් හොඳට කුකුල් මස් ටික තැම්බෙනවා. ඉතින් උයා ගන්න වැඩි වෙලාවක් යන්නේත් නැහැ. මේ බලන්න මම දෙවෙනි පාරත් මෙහෙම තැම්බෙන්න තියලා හොඳට කලවම් කරගෙන වතුර කණු කෝප්පයක් විතර දාගන්නවා. ඕගොල්ලෝ මේ හොදි තියෙන්න හදා ගන්නවා නම් මේ කුකුල් මස් එකට වතුර ටිකක් වැඩිපුර දාගන්න. මම මේ සාමාන්‍යයෙන් උක්කු වෙන්න තමයි හදාගන්නේ. ගොඩාක් හොදි තියලා කන්න කැමති නැහැ. ඉතින් මේ බත් එක්ක වගේ කන්න ගැලපෙන්නේ ඉතින් හොදි නැතුවනේ. ඉතින් ඒ නිසා මම හොඳට උක්කු වෙන්න කුකුල් මස් ටික හිඳෙන්න තියාගන්නවා වතුර දාලා. මම මේ චිකන් එක හදන්නේ 9 දෙනෙක්ට විතර පිරිසකට නිසා. ඉතින් මේ චිකන් සුප් කැටයකුත් දාගන්නවා. ඔයගොල්ලෝ කැමති නම් විතරක් මේක එකතු කරගන්න. ඉතින් රසකාරකයක් නේ සුප් කැට කියන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් අය සුප් කැට වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම ගොඩක් අයට හදන නිසා පළවෙනි පාට හදන නිසා සුප් කැටයකුත් දාගත්තා. ඉතින් ලොකු මේ රසයක් එන්න හින්දා ඒකත් දාලා මේ විදිහට මේ වහලා හොඳට තැම්බෙන්න තියන්න චිකන් එක. තැම්බෙන්න තියලා වතුර හිඳෙන ගානට ආවහම හොඳට උකු වුණාම ලිපෙන් බාගන්න තමයි ඉතින් තියෙන්නේ. මම චිකන් එක හදාගත්තේ මේ විදිහට. ඇත්තටම හැබැයි හොඳට රසට තිබුණා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. මගේ මේ චිකන් රෙසිපි එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, හදලා බලන්න.
ඉතින් යාළුවනේ චිකන් එක නම් මේ වෙනකොට හොඳට තැම්බිලා තියෙන. තාම වතුර ගතිය වැඩි නිසා මම තව ටිකක් ලිපේ තියා ගන්නවා. මම ඊළඟට හදාගන්න යාළ බැදුමක්. ඉතින් අල ටික තම්බ ගන්නවා මම මුලින්ම. තම්බගෙන අල ටික තැම්බෙන්න තියලා මේ විදිහට ලුණු අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නවා. මම ලුණු ගෙඩි 8ක් විතර වගේ තමයි ගත්තේ. ඉතින් මේ ලොකු ලුණු ඒ ටික හොඳට මේ පොඩි පොඩි තීරු වලට කපලා ඉවර වෙලා වෙනම මම සකස් කර ගන්නවා මේ විදිහට. මේ තියෙන්නේ මම කපාගත්ත ලුණු ටික සේරම. මේ ටික හොඳට වෙන් වෙන්න මේ විදිහට අතින් පොඩි කර ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ ටිකත් කපලා තියලා අර ටික තැම්බෙනකම් පරිප්පු ටිකත් හොඳට සෝද ගන්නවා. පරිප්පු ටික හොඳට සෝදලා ඉවර වෙලා චුට්ටක් මේ පරිප්පු තැම්බෙන්න වෙලා යන නිසා මම චුට්ටක් හොඳට හොදලා පැත්තකින් තියා ගන්නවා. එතකොට අර වතුර උරාගෙන පොඩ්ඩක් මේ ඉක්මනින් තැම්බෙන ගතිය තියෙනවා. ඒ නිසා හොඳට හොද ගන්නවා. පරිප්පු හොඳට හොදන්න ඕනේ. ඉතින් 4 පාරක් විතර හොදන්න. එතකොට තමයි පරිප්පු එකේ රස නියම රස තියෙන්නේ. ඉතින් පරිප්පු එක හොදලා පැත්තකින් තියලා මම අල ටික මේ පොතු ටික ගලව ගන්නවා. අල ටික හොඳට තැම්බිලා තියෙන. ඉතින් මම අල තැම්බෙන්න තිබ්බේ මේ එක අල ගෙඩියක් කොටස් දෙකකට වගේ කපලා. ඉතින් අල ටික හොඳට තැම්බිලා තිබුණා ඉක්මනින්. මේ නිසා මම මේ විදිහට අල ටිකත් ගන්නට කපා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා එනසාල් එතකොට කරුණු මුංගු උළු හාල් ටිකක් මේ විදිහට තෙල් එකට දා ගන්නවා. තෙල් එක රත් වුණාට පස්සේ ඊට පස්සේ අබ ටිකකුත් දාගන්න. දාලා හොඳට අබ ටික බැදුනට පස්සේ කරපිංචා රම්පේ ඒ දේවල් ටික දාගන්න. මම කරපිංචා රම්පේ තමයි මේකට දාගත්තේ මුලින්ම. කැමති නම් සුදු ලුණු බෙක් දෙකක් විතරක් දාගන්න. කුරුඳු කෑල්ලක් දාගන්න. මේ ඔක්කොම දාලා හොඳට තෙලේ ටෙම්පරාදු වෙන්න තියන්න. ඉතින් ඊට පස්සේ අපි එකතු කරගන්න ඕනේ ලුණු අපි කපාගත්ත ලුණු ටික. ලුණු ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. කලවම් කරලා ටිකක් ඔගොල්ලෝ වහලා තියන්න. ලුණු ටික හොඳට තැම්බෙනවා. එතකොට වහලා තිබ්බේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ගින්දර අඩු කරලා තියන්න. විටින් විට හොඳට කලවම් කරන්න. නැත්නම් ලුණු ටික හොඳට තැම්බෙන්නේ නැහැ. ලුණු මම ගෙඩි 8ක් විතර ලොකු ලුණු ගෙඩි 8ක් විතර කපාගත්ත නිසා සාමාන්‍යයෙන් විනාඩි 10ක 15ක වගේ වෙලාවක් ගියා මේ ටික හොඳට තැම්බෙන්න. ඉතින් මේ ටික හොඳට තැම්බුණාට පස්සේ මම එකතු කරගන්නවා කෑලි මිරිස් ටික. කෑලි මිරිස් ටික එකතු කරගත්තට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්නවා. මම ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා අල තම්බනකොට ලුණු ටිකකුත් දාගන්න. මොකද අල වලට ලුණු අල්ල ගන්න ඕන නිසා. මම අල වලටත් ලුණු අල්ල ගන්න ඕන නිසා තැම්මේදී දැම්මා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකටත් ලුණු ටිකක් දාගත්තා. දාලා ඉතින් අර තඹපු අලට කෑලි ටිකත් හොඳට මේකට දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. මේ ටික කලවම් කරලා සාමාන්‍යයෙන් අඩුම ගින්දර තියලා ටිකක් ලිපේ තියලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ කලවම් කරලා මේ අර ලුණු ටික හොඳට අලත් එක්ක මේ මිශ්‍ර වුණාට පස්සේ ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ලොකුවට විශේෂයක් කරේ නැහැ. මම අල තෙම්පරාදුව හදාගත්තේ මේ විදිහට. වෙන මුකුත්ම මේකට මම දාන්නේ නැහැ. ඉතින් ඇත්තටම හරිම රසට තිබුණා. මම හදාගත්ත කෑම ටික ඇත්තටම ආපු නෑදෑයොත් හස්බන්ඩ්ගේ නෑයොත් හැමෝම මේ හොඳයි රසයි කියලා කිව්වා. ඉතින්
ඕගොල්ලොත් මේ විදිහට අල තම්බලා හදලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. මම පළවෙනි වතාවට තමයි මේ විදිහට අල තම්බලා හැදුවේ. ඇත්තටම හරිම ලේසි රෙසිපි එක. ඉතින් ලොකුවට මහන්සි වෙන දෙයක් නෑ. අල ටික තම්බ ගත්තාම ලුණු ටිකයි අමු මිරිස් ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි ඕන වෙන්නේ. මම චිකන් එකත් මේ විදිහට හදාගත්තා. ඉතින් අර මම හොදලා අරන් තියාගත්ත පරිප්පුවකටත් මේ අමු මිරිස්, රාම්පේ, කරපිංචා, සුදු ලුණු දාලා ඉවර වෙලා මේ විදිහට මේ මිරිසට තැම්බෙන තියාගත්ත වතුර දාලා. ඉතින් තැම්බුණාට පස්සේ මම අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි දාගත්තා. මම පොල් කිරි නම් පොල් ගෙඩියක වගේ පොල් කිරි තමයි දාගත්තේ. ගෙඩියකටත් අඩු පොල් බෑවක වගේ ලොකු සාමාන්‍ය පොල් බෑවක වගේ දාගත්තා. ඉතින් පරිප්පු එකත් මේ විදිහට ඉදලා තියෙනවා. ඉතින් මම තව පපඩම් ටිකකුත් බෙද ගන්නවා. පපඩම් ගත්තේ කිරලා නිසා කිරලා ගන්න පපඩම් හොඳට පිහදාලා ගන්න ඕනේ. ඒ වගේ අර ඇතුලේ කුඩු වගේ ගතියක් තියෙනවා. ඉතින් පිටි වගේ මිශ්‍ර වෙලා තියෙනවා කිරලා ගන්න පපඩම් වල. ඉතින් මේ විදිහට shopping එකක් වගේ පොඩි මොනහරි මේ පතර කොලයක් වගේ අරගෙන හොඳට පපඩම් ටික පිහලා බදින්න. මොකද එතකොට හොඳට බැදෙනවා. නැත්තම් පපඩම් හොඳටම ඝන වෙලා වගේ තියෙනවා. තෙල් එකේ බදින්නත් අමාරුයි. ඉතින් මේ තියෙන මම බැදගත්ත පපඩම් ටික. ඉතින් මම මේ ටිකත් shopping එකකට දාලා මේ විදිහට වෙනම අරන් තියා ගන්නවා. මේ නෑදෑයෝ තමයි ඇවිත් නැති නිසා. ඊට පස්සේ මම අන්තිමටම කරන්නේ බත් එක ලිපේ තියාගන්න එක. මම සාමාන්‍යයෙන් හාල් සේරු එකහමාරකට වැඩිය හාල් සේරු දෙකක් කිට්ටු වෙන මම ලිපේ තියාගත්තා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ඇත්තටම අපිට වැඩිත් උනා මේ හාල් සේරු දෙකක්. රයිස් කුකර් එකේ මම තියාගත්තේ හාල් සේරු දෙකකට ටිකක් අඩුව වගේ තියාගත්තා. හායි යාළුවනේ, ඉතින් උයලා ඉවරයි. අපි බලමු මොනවද උයලා තියෙන්නේ කියලා. ඉතින් මම පපඩම් බද්දා. මම ඒක shopping එකට දාලා තියාගත්තා. ඊට පස්සේ කුකුල් මස් හැදුවා. ඊට පස්සේ අල තම්බලා මේ විදිහට ටෙම්පරාදුවක් කරා තෙල් දැම්මා. ඊට පස්සේ පරිප්පු හැදුවා. පරිප්පු මේ විදිහට ටිකක් දී වුණා වගේ තවුලක් දී කියුනේ. අපි දැන් පැෂන් ගෙඩියක් හදන්න යන්නේ. අපේ වැලේ තිබ්බා පැෂන් වලේ අම්මලාගේ පැෂන් වලක පැෂන් ගෙඩියක් තිබ්බා. අපි කපලා බලුනේ. මේ පොඩි යාළුවෙකුත් ඇවිත් ඉන්නවා. ඔය අල්ලන්න කැමරාව ඔම් කරලා. ඔම් කරලා අල්ලන්න. අල්ලන්න මම කපන්නේ. කපන කොන. තියනවනේ? ඔව්. අම්මචි. ඒක මම මාරුනේ. ඒකට පෙන්නන්න කැමරාවට. මේ හොඳටම තියෙන ලොකු ගෙඩියක්. කපලා හදමු. කොහෙන්ද හිටතල. අඩිය මම අල්ලන්න යකෝ. සුපිරි කරලා නියමයි. අදලා හලෝ අපි හලෝ වීඩියෝ පෙන්නමු ඈ. හලෝ. මේක දැන් මිලි ගන්න හදන්නේ. මිලි ගන්න. ඒකට දාන්න යෝනි දැන් මේ. Dolla sini dolla puhumatta konna kuttavas. කොබලන්න. මේක ඩස්බින් දාන්න. කොබලන්න. හරි. ඒක නම් නියමයිනේ. මගේ ඇඟට උඩ කියලා මට බයයි. එහෙනම් ඇඟට හෙන්නේ නැද්ද? අනේ මම බින්දුවට උඩ කියලා. අහලා බෝල එහෙම තියන්නේ. ඒක විසි කරනවා වගේනේ. ඊයා. ඇයි? ඊයා. ඊයා කියන්නේ බොන්න හොඳයි මෙතන ඊයා තියෙනවා. නරක ළමෙක් වෙලා ඔය. සීනිකෝ. සීනි තියෙනවා මේ ඔව්. හඳුනන්නේ යකෝ. විදුරු ටික වැටේ.
මේ අපේ විදුරු එක මගේ 1යි 2යි 3යි ඇතිනේ 3ක් ඇති හලෝ halo. Rungam. තුන දාන්න ඕනේ Ayo lewone me dulu. නේ මේ ලුණු කුඩු දාන්න Ane man danna. Mata danna ඕනේ. යනවා ගොඩක් දාන්න ඔච්චර දාන්න ටික අඩු කරන්න මේ ටික දාන්න තව චුට්ටක් දාන්න ඒ වගේ චුට්ටක් ඇති වෙන්නේ Wis kudu. බිලිස් කුඩු දානවද මොකට දැන් දානවා අපි ගම් ඕනේ නෑනේ අපි චුට්ටක් දාමුද Cuto meter man danna. ඔයාට බෑ Ada buruh. ගම්මිස් දාන්න බෑ ඔයාට Buruh. පණ්ඩි තාච්චියෙක් නේ ඔයා Hah? පණ්ඩි තාච්චියන්ට බෑ චුට්ටක් දාගමු අපි ගම්මිස් චුට්ටක් ඊට පස්සේ යාළුවනි අපි කරන්න හදන්නේ කල්ලබන් කරගන්න දැන් මේක තියෙන්නේ කලවම් කරගන්නකොට හොඳ ඒක නම් නියම යාළුවනේ මේ බලන්න පේන්නේ ඒගොල්ලන්ට ඩුරුන් 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 පේන්නේ ඔය තියෙන්නේ අපේ මේවා දොන්න මේ ෆැෂන් එක Tinggi lain. ඉතින් යාළුවනේ ෆැෂන් ඉතින් යාළුවනේ මම කෑම හදාගත්තේ ඔහොම තමයි. ඉතින් නෑදෑය වෙනකන් අපි දෙන්න ඉස්සරහට වෙලා ටිකක් වාඩි වෙලා හිටියා. මට ඔයගොල්ලන්ට කියන්න ඕනුනේ මුලින්ම මම ඔයාලට කිව්ව දෙයක් කියන්න ඕනි කියලා. ඇත්තටම හරිම දුකයි. මගේ ගෙදරින් මට යන්න වුණා පෞද්ගලික හේතුවක් නිසා. ඉතින් අපි දැන් ඉන්නේ කුලියට. මම මේ ඉන්න ගෙදරින් ඔයගොල්ලන්ට වීඩියෝ දිගටම අරන් එනවා. ඉතින් කැමති අය මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පෞද්ගලික හේතුවක් නිසා. ඉතින් ඒක මම හිතනවා ඒක share කරගන්න හොඳ නැති වෙයි කියලා. ඉතින් ඒ මගේ ප්‍රශ්නෙට ගොඩක්ම ඇත්තටම මේ හේතු වෙච්ච අයටත් ඒක මේ හානියක් වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම ඒක ෂෙයා කරගන්නේ නැහැ. ඉතින් හැබැයි ඔයගොල්ලන්ට කියන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඔයගොල්ලෝ බලයි මම ඊළඟට වීඩියෝ දානකොට මම මේ කොහින්දලද දාන්නේ මම මේ බොරුවක්ද කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මට දිගටම මේ ටික ගෙදර ආපහු වීඩියෝ ගේන්න වෙන්නේ නැහැ. අපි කුලියට ගියක් ගත්තා. ඉතින් අපි ඒක ගෙදර ඉඳලා මේ ඔයගොල්ලන්ට වීඩියෝ ගේන්නම්. මගේත් එක්ක channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්නම් වෙනස්ම වීඩියෝ අරන් එන්නම්. ඉතින් හස්බන්ඩ් එක්ක travel කරන ගොඩක් තැන්වල අපි ඇවිදින්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ට්‍රින්කෝ මලි එතකොට ඒ වගේම මේ හස්බන්ඩ්ගේ ගමේ ගොඩක් තැන්වල අපි යන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම ගොඩක් ස්තුතියි.